බොහොම සාදරයෙන් අතින් පිළිගන්නවා මගේ YouTube channel එකට. අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. අලුත් බන්ඩලුත් ඇවිල්ලා තියෙනවා. ගොඩ බන්ඩල් එක තමයි අද ගන්න හදන්නේ. අපි බලමු. මුලින්ම ක්ලියර් කැෂ් පාරක් දාලා ක්ලික් එකක් දාලා ගමු. මම මෙතනදී 6 පාරක් විතර ක්ලියර් කැෂ් කරගන්නවා. වටේ පිටේ සද්ද එනවා, ඒක වැඩි ගණන් ගන්න එපා. මම දාගෙන ඉන්න ෆිස් ඩිස්කින් එක අයින් කරගන්නවා. මම අර බොටෙක් වගේ ගිහිල්ලා ස්පින් කරන්න ඕන බොටෙක් වගේ, නැත්තම් ගයින්නත් අපිට දෙන්න යන කිසි දෙයක්. දැන් අපි කැරක්ටර් එකක් මාරු කරගන්නවා. මට නම් මේ කැරක්ටර් එකේ මාරම ලක්කයක් තියෙන නිසා මම මේ කැරක්ටර් එක දාගන්නවා. අපි යන්න ඉවෙන්ට් එකට. අයියෝ නා කොච්චර සටරු. අපි මුලින්ම ගෝල්ඩ් රොයල් එකේ ස්පින් ටැග් දාලා බලමු. ටික් එකක් විදියට. දැන් අපි ස්පින් කරා යන්න. අන්නක ස්පින් එකක් දුන්නා. 4 වෙනි ස්පින් එක. 5 වෙනි ස්පින් එක. 6 වෙනි ස්පින් එක. ඔයාලත් ගයිස් ක්ලික් එකක් දාලා මේ ස්පින් කරන්න නැත්නම් ඩයමන්ඩ් ටික අපරාධි ගන්නවම නම් අනිවාර්යෙන් ඒ ප්‍රශ්නයක් නෑ. ඩයමන්ඩ් අඩු ගානක් තියාගෙන ස්පින් කරනවා නම් අනිවාර්යෙන් ක්ලික් එකක් දාන්න මේ වගේ ගෝල්ඩ් රොයල් ඒකන් රොයල් ස්පින් කරලා. ගෝල්ඩ් රොයල් එක ස්පින් කරාම ඒකේ බන්ඩල් එකක් ආවා. පුළුවන් තරම් ක්ලික් යූස් කරන්න නැත්නම් අපරාධ නඩ යන ආයෙ වෙන මාක් හරි එකට ස්පින් කරන්න අපිට තියාගන්න පුළුවන්. අපි ආයෙ ස්පින් කරලා බලමු. අන්න ගයිස් ටෝකන් එකක් ආවා. මම ගන්නවා කියන කරපු විදිහටම ක්ලික් එකක් දාලා බලන්න. අනිවාර්යෙන් අඩු ගානකින් ඔයාලට බන්ඩල් එක ගන්න පුළුවන් වෙයි. ටෝකන් එකකට ගන්න. තවත් ක්ලික් පාරක් දාලා ක්ලික් එකක් දාලා ගන්න. පුළුවන් තරම් මම ක්ලික් යූස් කරනවා බන්ඩල් එක ගන්න. ya para spin කරන්න යන්න. අන්න බලන්න. ක්ලික් යූස් කරොත් නම් ඉක්මනින්ම ටෝකන් ටිකක් ගන්න පුළුවන්. මම ටෝකන් එකක් අරන් තියනවා. එක දිගට 5 ස්පින් දෙන්නත් එපා. 1 ස්පින් එකක් එහෙම දෙන්න. අයියට ගෝල් එකට ඇවිල්ලා
ස්පින් කරලා අලුත් වෙපන් රෝයල් ගන්නට සේල් තියෙනවා. ට්‍රික් යූස් කරොත් නම් ඔන්න ඉක්මනින්ම ටෝකන් ටික ගන්න පුළුවන් ඩයමන්ඩ් අඩු ගානකින්. පුළුවන් තරම් ට්‍රික් යූස් කරලා ගන්න. මම මේක පස්සේ තමයි රෙකෝඩ් කරන්න. ඒකල ස්පින් කරද්දී මම මගේ වොයිස් ඔන් කරන්න දෙලා නැහැ. ඒක නිසා ඒක රෙකෝඩ් වෙලා නැහැ. ඒකත් ඊටස් පාරක් දෙන්න. පුළුවන් තරම් ක්වික් යූස් කරන්න guys. අඩුවෙන් ගන්න පුළුවන් ඩයමන්ඩ් අඩු ගාණක් වේදන් කරලා අපි තව ස්පින් එක දීලා බලමු. තාම නෑ ටෝකන් එකක්. දැන් ටෝකන් 3ක් ඇවිල්ලා තියෙනවා. kita spin keranjang. टोकन टावर इवेंट स्पिन करना टोकन से हमेशा अपने टावर डायमंड अडू वेනවා स्पिन කරනකොට ya para trik damu कैरेक्टर का मारू गया මේක නම් අවකන් කැරක්ටර් එක දාගන්නවා. ඒ කැරක්ටර් එකේ কোনো ලක්කයක් තියෙනවා. ගෝල්ඩ් රොයල් අපි එකෙන් ට්‍රික් යූස් කරද්දී අනිවාර්යෙන් 10 ස්පින් එකක් වගේ දීලා අන්න ටෝකන් එකක් ගන්නවා. තව ටෝකන් එකයි ඕනේ. දහයි ස්පින් එකක් දීලා ඩයමන්ඩ් රොයල් ගෝල්ඩ් රොයල් වල එක ස්පින් එකක් දෙන්න. එහෙම ට්‍රික් යූස් කරන්න. මේක පුළුවන් තරම් ට්‍රික් යූස් කරන්න. අන්න හරි. ටෝකන් පහම හම්බුණා. ඩයමන්ඩ් පොඩි ගානේ ගියේ. ඩයමන්ඩ් 5500 ගණක් වගේ තිබ්බේ. 1700 ගානක් දැන් ඉතුරු වෙලා තියෙනවා. රිවෝඩ් ටික ක්ලේම් කරන් යන්න. ඔන්න වොයිස් පැක් එකක් තියෙනවා මේකටම ගොජෝගේ වොයිස් පැක් එක. ඒක සුපිරියා. නනමගේ චරිතයක් ඉන්නගේ ආයෝධිය මේක. ඒකත් මරු. ඒක අර මන්යාගේ ස්කින් එක මම හිතන්නේ. ඒකත් ලස්සනයි. ඊට පස්සේ තියෙන සුපිරිම බෑග් පැක් එක. ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඩවුන්ලෝඩ් එකක් නෑ. මේක එක එක ඉෆෙක්ට් එකක් වගේ තියෙනවා නිකන්. එයා දැකලා කපාට නැගිටලා ගහගන්න වගේ යනවා. බොක්සින් ගහන පැන්ඩ් එක් වගේ එකක්. ඒ බෑග් එකක් මාරු. ඔන්න දැන් අපි ගොජෝගේ බන්ඩල් එක ඕපන් කරගමු. ආසාවෙන්
කාලයක් තිස්සේ ගන්න බලමු බණ්ඩල් එක. ලස්සන මිෂන් එකක් තියෙනවා මේක. පොඩ්ඩක් හිර වෙනවා. ලස්සන ඇනිමේෂන් එකක් ඒකට ඕනේ දවසක බලා ගන්න පුළුවන්. ටෝකන් ටවර් ඉවෙන්ට් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ගුජෝ බණ්ඩල් එක තියෙනවා. ඒකත් මාරම ලස්සනයි. ඒකේ පොටයක් ගහගත්ත ඔය විදිහට තමයි එන්නේ. ඒකත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. දැන් බණ්ඩල් එක ඕපන් කරගමු. මේක version දෙකක් තියෙන එකක් තමයි ගොජෝගේ S වහන් ඉන්න version එක S අරන් ඉන්න version එක. අපිට ඕන්ලාට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට මේ වගේ character එකක් use කරලා බලන්න. මොකද දුරට අඩු ගානකින් ඔයාලට ගන්න පුළුවන් වෙයි. අපි දැන් බණ්ඩල් එක දාගෙන බලමු. අන්න මේ විදිහට බණ්ඩල් එක තියෙනවා. සරන් ඉන්න විදිහ. සරන් වහන් ඉන්න විදිහ තමයි මේ තියෙන්නේ. මේක ඉෆෙක්ට් එකක් තියෙනවා, ජම්ප් ඉෆෙක්ට් එකක් තියෙනවා, ඇනිමේෂන් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ දෙක සුපිරි. දැන් බණ්ඩල් එක දාන්න බලමු. S වහන් ඉන්නකොට තියෙන විදිහ තමයි ඕක. මේ කවුන්ටර් එක බලමු කොහොමද තියෙන්නේ. ඒකත් පට්ටම ලස්සන බණ්ඩල් එක. අපි දැන් අනිත් විදිහ දාගෙන බලමු සරන් ඉන්න විදිහ. ඒකත් මාරම ලස්සනයි. කොලැබොරේෂන් එකකින් දැන් ගොජෝ බණ්ඩල් දෙක අරගෙන තියෙන්නේ. කොලැබොරේෂන් වලට ගියාම ඕ කොලැබොරේෂන් එකේ එන්න තියෙන දේවල් ටික අපිට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට ට්විස්ට් එක තියෙනවා. ඒකත් සුපිරිය. මේ වෝල් එක ගොඩක් දුරට ෆ්‍රී හම්බෙන්නේ. මේකේ සුපිරි රිමෝට් එකකුත් තියෙනවා. මේක තමයි ඒක ලොමිනේෂන් එක ගොජෝගේ. ඒකත් පට්ටම ලස්සනයි. ඒ ලොමිනේෂන් එක ගන්න වීඩියෝ එකකුත් මම ඉස්සරහට අරන් එන්නම්. මේ කොලැබොරේෂන් එකේ ඉවෙන්ට් කවර් කරන වීඩියෝස් ඉස්සරහට බලන්න ආසයි නම් subscribe කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.